ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ නියාගම දූත ගෙදරකට. මේ ගෙදර අවුරුද්දකට ඉස්සෙල්ලා මිනිසුන් වාසය කරලා තියෙනවා. ඒගොල්ලෝ බය මේ ගෙදරින් ගිහිලා තියෙනවා. ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු. Let's go. මේ බාන්න ගයිස් මොකද්ද මන්දර ටැංකිය අර ඔටෝ වයිනේ මොකද්ද ඒකක්ද කොයිද? මේ බාන්න ගයිස් අවුරුද්දකට ඉස්සෙල්ලා තිබ්බ ඉදලා. බාන්න මේවා ඉදල් පුරුත් නැහැ. बाण गाइस අපිට බය මෙතන සර්පය ඇති එක සද්දත් එන මේ බාන්න ගයිස් මේ අර වොෂ්රූම් හොදලා අවුරුද්දකට ඉස්සෙල්ලා පැරෙන්නේ මේ බාන්න මේකේ ද අద్భుත සිදුවීම් ජනේල් කැඩනේම ඒ වගේ ගොඩාක් අద్భుත සිදුවීම් වෙනවා ගයිස් මේ මෙතන කුඩා විදියට නාය යනවා මේ මෙතන පොඩි කුඩා කන්දක් තියෙනවා මේ මෙතන මේ අර වන නිකන් යන අර වෙන එක වැල් යන්නේ වදින මේ බාන්න මේ කුඩා කන්ද ගඩාගෙන වැටෙන ියසවලෙන් ලැබිලා පාස් මේ කාන්න ගයිස් මේ තාම එක කඩාන වැටෙන විදිය මේ කන්ද වැස්ස නැද්දාටත් කඩා වැටෙනවා ඒක නම් අద్భుත සිදුවීමක් අපි ඉස්සරහට මේ බලන්න මේක විතර කඩා වැටිච්ච විදිය තව ඇතුලේ ඉන්න බෑ තව කොච්චර කඩා වැටෙන්නේ කියලා දන්නේ නැහැ බලන්න ගයිස් මේක දිලා හැල්ල තියෙන ආකාරය බලන්න ගයිස් මේක තාජ් පිට කලින් කඩා වැටෙනවා බලන්න ගයිස් මේ අවුරුද්දකට ඉස්සෙල්ලා වැරදි टॉयलेट එක බලන්න ගයිස් මේක ඇතුලේ මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ අපි නම් ඒක ඇතුලට යන්නේ නැහැ අපිටත් බයයි ගයිස් මෙන්න මෙතන බාන්නක මේ බාන්න මේකටත් අවුරුද්දකට පැරණි මෙන්න මේක මේ බාන්න ගයිස් බාන්න මල් පොත්තිය කොහොමද ඒක මේ බාන්න ඒ ගෙදර තිබ්බ පුටුවක් මේ බාන්න සහ එහි තිබෙන දියසෙවල මේ බාන්න මේ කොච්චර පැරණිද මේවට කරන්ට් එක එන්නෙත් නැහැ ගයිස් මේ බාන්න මීයෝ කාලා තියෙන්නේ ගයිස් මෙන්න බාන්න තවත් නෙවුවා මේ බාන්න ගයිස් මේ මෙව්වම දියසෙවල වැටිලා මේ බාන්න ගයිස් මේ බාන්න ගයිස් මෙන්න බාන්න බැම්බ මේ වේ මේ බාන්න ගස් ගොල්ලන් මේ සාමාන්‍ය මෙතන මිනිස්සු අර වැටක් තියෙන මම වැට පෙන්නන්නේ මේ වැටෙන් ඉස්සරහට එන්නේ නැහැ මොකද මේක ගොඩක් අද්භූත සිදුවීම් වෙනවා මේ බාන්න මේ මෙතනත් නාය යනවා වගේ बाण तवत अद्भुत सिදුවීම් මේ බාන්න රාත්‍ර ගල් කඩාලා යන්න තියෙන පේන්නේ ගයිස් මෙතන තඩි ඇලෙන්නේ ඒ ඇලෙන් අතර වෙන සත්‍ය එනවා ඒ අපිට ඒ ඇල ගාවට යන්න පුළුවන් හැබැයි මාර්ගයක් තියෙන්නේ මාර්ගය පිටම එනවා අපි බලමු අපි ගයිස් මෙන්න බාන්න කාමරයක් ඇතුළේ වෙනව නේද ගයිස් මුකුත් තේන්නේ නැහැ වගේ නේද ඉස්සරහට බලමු අපි ඇතුළට යන්න හදන්නේ let's go guys මම මේ අර බැම්බ ගාව දිගේ මෙන්න මේ වැටින් යනවා තමයි මිනිස්සු එන්නේ නැහැ මොකද මේ බාන්න තවත් ගොඩක් ගිරිලි තියෙනවා මේ බාන්න guys මේ බාන්න guys මේ බාන්න guys මේ මෙන්න බාන්න guys මෙන්න බාන්න මේකේ දොර වෙනම තියෙන්නේ guys මේ බාන්න guys මෙන්න බාන්න අවුරුද්දකට පෙර මම ෆ්ලෑෂ් ලයිට් එක දානවා මගේ ෆෝන් එකේ ඔන්න බාන්න guys team the gadol මෙතන මීයෝ ඇති guys බාන්න ඔච්චර පැනනද කියලා සර්පයක් තියනවා දැන් අපි එන්න බයෙන් ඉන්නේ ගයිස් මේ බලන්න ගල් මිටියක් මෙතන තියෙනවා ඒගොල්ලෝ පේනවද ගයිස් අපි කොච්චර බයෙන්ද මෙතන ඉන්න ඇත්තේ බයි ගයිස් මේ බලන්න ඇඳා කොච්චර බයෙන්ද ඉන්නේ මෙන්න මේක එක සද්ද එනවා දෙකට කඩලා තියෙන්නේ ගයිස් මේ තියෙන අద్భుත කම මොකක්ද සද්දයක් වුණේ නේද ගයිස් අපි මෙතන ඉක්මනට යන්න let's go ගයිස් මෙන්න බලන්න තවත් කාමරයක් गाइस මෙන්න බලන්න කාමරයක් මුල්ලක් අර මීට වඩා නම් එහා යන්නේ නැහැ गाइस තවත් මේ බලන්න මේ පේනවනේ गाइस මේ බිත්ති මේ මා දිරලා තියෙන්නේ गाइस මේ බලන්න වතුර මේ බලන්න गाइस වතුර මේ බලන්න गाइस මේ බිත්ති වලින් බිත්ති වලට වතුර වැටෙනවා පේනවනේ සද්දේ බිත්ති වලට ගැහුවම් පේනවනේ गाइस මේ බලන්න මේ බිත්තියක් කැල්ලා කොච්චරද කියන්නකෝ අපි නම් හෙන බයෙන් ඉන්නේ මේවා කොයි වෙලාවකට වැටේ දන්නේ නැහැ गाइस මේකේ ඉඳපු එක්කෙනා මේ ගෙදර අයිතිකාරයා කියන්නේ ගෘහමූලිකයා මීට අවුරුදු 3ක 4ක විතර කලින් මැරිලා. එයාව වල දාලා තියෙන්නේද මේක ඉස්සර තේ වත්තක්. හරිද? ගයිස් ඒගොල්ලන්ට මෙච්චර සල්ලි නැහැ. ඒක නිසා තමයි මෙහෙම වල දාලා තින්නේ. ඒගොල්ලෝ ඒ පවුල විසින්මයි ආව මරලා දාලා තින්නේ. අපි ඒ හේතුවත් ඉස්සරහට බලමු. නිල්ෂාන් නම ඉවරලා කියනවා. මොකද? ගයිස් අපි තව විනාඩියකින් එනවා. බයි. අනේ ඒ ගෙදරම කොච්චර කැලයක්ද තියෙන්නේ කියලා. ගයිස් මේ කැලේම තමයි මේ ගයිස් මේ මෙතන වෙනට නාය යනවා ගයිස්. පේනව නේද මේ කොච්චරද මේ තව තියෙනවා ගයිස්. ගයිස් මේ ගෙදරට එහා පල්ලෙහා ගෙදරට යන පාර තමයි ගයිස් මේ
පේනව නේද? පාර්ගනේ ගෙදරම වත්තේම තමයි. ගයිස් මම මෙතනින් හරියට පෙන්නන්නේ නැහැ මොකද එහා පැත්තේ ඇලක් තියෙනවා බිලි ගන්න. මං කිව්වේ ඇල තමයි මේ අඩිපාර එහා පැත්තේ තියෙනවා. ගයිස් මේ බලන්න නායාමෙන් සිදුවී තියෙන අනතුරු. ගයිස් මේ බලන්න තවත් එතනම. ගයිස් මේ ගෙදරට උඩහා ගෙදරට යන බැම්බ පේනව නේද? ගයිස් එහෙනම් ගයිස් අපි යනවා. බයි බයි.